හැමෝම අයිබෝන් කියලා මගේ D Creations YouTube channel එකට පිළිගන්නවා. මේක තමයි මගේ channel එකේ දාන මම කතා කරන පළවෙනිම වීඩියෝ එක. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මගේ අර short video වල තියෙන AI art මේ දවස්වල trending යන්නේ. ඒ වගේ gilby photos වගේ baby photos ඒව කොහොමද හදන්නේ කියලා සරලව මම අද ඔයාලට කියලා දෙන්නම්. මේකට මුලින්ම අපිට ඕන වෙන ෆෝන් එකේ ChatGPT ඒකේ account එකක් එහෙම හදලා නැත්නම් කමෙන්ට් කරන්න මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න බලන්න. මුලින්ම ChatGPT එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේකේදී ඔයාලට කරන්න තියෙන්නේ මේ මෙතන ඔය තියෙනව නේද වම් පැත්තේ අයිනින් ඔය ෆොටෝ දෙකක් වගේ අන්න ඒක ඔබන්න. ඒ බුහම මේ මෙතන ෆොටෝස් කියලා තියෙන්නේ අන්න ඒක ඔබන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන කරන ෆොටෝ එක තෝරගන්න. මම මෙලා මේ ඉලෝන් මස්ක්ගේ ෆොටෝ එකක් ගන්නම්කෝ. ඊට පස්සේ ඒක ටච් කරලා මේ මෙතනින් ඇඩ් දෙන්න. ඊට පස්සේ මේක මෙහෙම ලෝඩ් වෙනවා. එතන මෙතන මේ කීපෑඩ් එකේ ටයිප් කරන්න create a baby version of the uploaded photo. ඊට පස්සේ ඔයාලට අප්ලෝඩ් කරන්න තියෙන මේ ඊතලයේ ඔබලා. ඊට පස්සේ මේක අප්ලෝඩ් වෙනවා ChatGPT එකට. ටික වෙලාවක් යයි මේ වැඩේ වෙන්න. මෙතන මැසේජ් එකකුත් කියන්නේ මේ යාළුවගේ සර්වර්ස් ඉතින් බිසි කියලා. මම පොඩ්ඩක් දැනට ස්ටොප් කළා ඔයාලට ක්‍රියේට් වුණාන් පස්සේ වීඩියෝ එකේ පෙන්නන්නම්. දැන් හරි. දැන් මේ ෆොටෝ එක ක්‍රියේට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන අර කලින් දාපු ෆොටෝ එකට දැන් ලැබිලා තියෙන බේබි ෆොටෝ එක. ඉතින් මේක උඩ මෙහෙම බලලා මේ මෙතන පල්ලෙහා ඕනනම් එඩිට් කරන්න පුළුවන්. දැන් ඔයාලට ඉතින් මෙතන මොකුත් එඩිට් කරන්න දෙයක් නැති හින්දා මෙතනින් මේ පල්ලෙහා තියෙන ඊතලයක් එක්ක සේව් කියලා අන්න ඒක ඔබන්න. ඊට පස්සේ මේක ඔයාලගේ ෆෝන් එකේ ගැලරියට ඩවුන්ලෝඩ් වෙලා සේව් වෙනවා. හරි දැන් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද ගිල්බි ෆොටෝ එකක් හදන්නේ කියලා. ඉතින් මේකටත් කරන්න තියෙන්නේ අර දෙයම තමයි. මෙතන මේ ෆොටෝ දෙකේ අයිකන් එක ඔබලා ෆොටෝස් කියන එකට යන්න. දැන් මේ වෙලාවේ මට හදන්න වෙන එකක් නැහැ. හරි යාළුවනේ මට කලින් අර ඇප් එකෙන් හදන්න බැරි වුණා මේ ගිල්බි ෆොටෝ එක. මොකද මේ දවසට තියෙන ලිමිට් එක හරි සම්පූර්ණ වෙලා කියලා. දැන් මම මේ බලන්න ආවේ WhatsApp එකෙන් හදන්න පුළුවන්ද කියලා. ChatGPT WhatsApp එකේ දැන් මං ඉන්නේ. මෙතන මේ අයිකන් එක ඔබලා ගැලරියට ගිහිල්ලා මම මේ ඉලෝන් මස්ක්ගේ ෆොටෝ එකම ගන්නම්කෝ. ඊට පස්සේ මෙතනින් add a caption කියන එකෙන් දෙන්නම් create a gilby version of the uploaded photo කියලා ටයිප් කරලා send කරන්න. අපි බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. මොකද මේ මාත් මේ පළවෙනි පාට තමයි මේ WhatsApp එකෙන් හදලා බලුවේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. I can't directly create Gilby style image but you can use AI generators like WhatsApp එකෙන් හදන්න බෑ. ඉතින් යාළුවනේ මට අද ඔයාලට Gilby ෆොටෝ එකක් හදන හැටි පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද මේ මගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. අද මේ ලිමිට් එක හරි කියලා. මම ළඟ තියෙන මේ ෆ්‍රී version එකක් යූස් කරන්නේ. ඉතින් ඔයාලට නම් පුළුවන් දවසට මං හිතන්නේ 3ක් වගේ උඩරින් පුළුවන් මං හිතන්නේ. මෙතනින් මේක ඔබලා අර විදිහටම ෆොටෝ එක සෙට් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මෙතන ටයිප් කරන්න තියෙන ඔයාලට හරියටම create a Gilby version of the uploaded photo කියලා ටයිප් කරලා අර ෆොටෝ එක මෙතන දැන් අප්ලෝඩ් වෙලා ඔයාලට පෙන්නනවා. ඔයාලා දාපුවම අර විදිහම තමයි. ඊට පස්සේ මෙතන මේ send කරන්න තියෙන්නේ. දැන් ඉතින් මට ඒක හදන හැටි පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා නැති නිසා. දැන් මෙතන මෙයා කියන්නේ අප්ලෝඩ් කරන්න කියලා ෆොටෝ එකක්. මොකද මට අප්ලෝඩ් කරන්න බෑ අද දවසේ ලිමිට්. හරි ඉතින් යාළුවනේ මගේ අර දවසේ ලිමිට් එක හරි. ඔයාලට ඉතින් මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. කරලා බලලා මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.